ආදරණීය ජීවිතය. හොඳයි නැවතත් එකතු වෙන ආදරණීය ජීවිතයත් එක්ක බැලුව බැලමටම තේරෙනවා ඇති අද දවසේ අපි මේ අඩහෝරා වෙන් කරන්නේ ලස්සන වැඩක් සඳහා කියලා. එතකොට දැන් ගොඩක් වෙලාවට අපි කැමති අපි ඇඳුමක් එහෙම අඳිනකොට ටිකක් ඒක විශේෂයි නම් අපි ගොඩක් කැමති නේද? ලස්සන පේන්ට් එකක් එහෙම තියනවා නම් ඒ ඇඳුම අපි අඳින්න හරි ආසයි. ඉතින් ඒ හින්දා අපි හිතුවා මේ අඩහෝරාව ඔබට ඒ සඳහා වෙන් කරන්න ඕනි කියලා. මොකද ගොඩක් වෙලාවට අපි ඇඳුමක් කලින් අරගෙන ඇඳලා මේ ලස්සන පින්තාරුවක් කරලා තියෙන මේක කොහොමද ඇත්තටම කරන්නේ කියන එක ගැන ලොකු අවබෝධයක් නැහැනේ. ඉතින් අද මේ ලස්සන වැඩේ කොහොමද ලස්සනට කරන්නේ කියලා ඔයාලට පෙන්වන්න තමයි මේ අඩහෝරාව වෙන් කරේ. ඉතින් සුපුරුදු විදිහටම අද දවසේ අපිත් එක්ක එකතු වෙන්නේ ප්‍රවීණත්කම් නිර්මාණ ශිල්පිනී මාහිර ගමගේ. ආදරේ පිළිගන්නවා අයිබෝවන් සුබ දවසක්. අයිබෝවන් සුබ දවසක්. හොඳයි. අර මම කිව්වා වගේම අපි මේ කඩෙන් අරගෙන ලස්සන ඇඳුම් ඇඳලා මේ පේන්ට් එකක් තියෙන අපි දන්නේ නැහැනේ හරියටම මේක කොහොමද කරන්නේ කියලා. ඒ හින්දාම අපි ඒ ගැනත් කතා කරමු. අද දවසේ මොකක්ද අපිට ලස්සනට බලන්න පුළුවන් වෙන්නේ. අද කරන්නේ රෙදි පින් මේ දවස්වල හරිම ජනප්‍රියයි රෙදි පින්තාව. ඉතින් සාරි වලට ඇඳුම් වලට හරියට කරනවා. උගා මේකේ ලොකු ඉල්ලුමක් තියෙනවා, ලොකු කැමැත්තක් තියෙනවා. ඉතින් ඒක නිසා අද ඇඳුමකට ගැලපෙන. ඉතින් ඒක ගවුමකට විතරක් නෙමෙයි ඇත්තටම ওই මල සාරියකටත් හරිම ලස්සනයි. ඕනම දෙයකට ඇඳ රෙද්දකට, මේස රෙද්දකට, සාරියකට, ගවුමකට ඕනෑම දෙයකට මේ මල කරගන්න පුළුවන්. අපි මල කරන විදිය තමයි ඉගෙන ගන්න. හොඳයි. එතකොට දැන් අපිට බලන්න පුළුවන් මේ වගේ ලස්සන මලක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හරිම ලස්සනයි මේ වගේ ඇඳුමකට මේ වගේ ලස්සන නිර්මාණයක් ආවට පස්සේ. ඉතින් අපි ඒ හින්දාම අපිට කියන්නකො මේ නිර්මාණය කොහොමද කරන්නේ? අපිට අද මේ නිර්මාණය බලන්න පුළුවන්ද? ඕක තමයි අපි අද කරලා පෙන්නන්නේ. හරි. එහෙනම් අපි අද පටන් ගමු. මුලින්ම අපි මොකද්ද කරන්න ඕනේ? කොහොමද නැස්ති කරගන්න ඕනේ? දැන් රෙදි පින්තාරු කිව්වහම අපි කරන්නේ අපි රෙද්දක් මත අපි රෙදි සඳහා භාවිත කරන තීන්ත පාවිච්චි කරලා කරන නිර්මාණයක්. දැන් මේකේ සැලකිලි මත් විය යුතු දේවල් කාරණා ගොඩක් තියෙනවා. එකක් නම් අපි ගන්න තීන්ත. දැන් හුඟක් දෙනෙක් හිතනවා ඕනම තීන්ත එකක් අරගෙන රෙදි පින්තාරු කරන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ. මොකද අපි හරි බඩුව පාවිච්චි කරේ නැත්නම් හරි දේ පාවිච්චි කරේ නැත්නම් අපේ නිර්මාණය ඒක නිවැරදි නිර්මාණයක්, හරි නිර්මාණයක් වෙන්නේ නැහැ. ඉතින් රෙදි සඳහා භාවිත කරන තීන්ත එක හරිම වැදගත්. රෙදි සඳහා භාවිත කරන තීන්ත පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට පින්සල්. පින්සල් හොඳ තත්වයේ පින්සල්, හොඳ වර්ගයේ පින්සල් ගන්න ඕනේ. ඉතින් ඒකක් නැති වුණොත් අපිට අපේ නිර්මාණය ලස්සනට කරගන්න බෑ. ඉතින් ඇත්තටම පින්සල් සහ මේ තීන්ත තමයි ඕනේ. සහ රෙද්දක්. රෙද්ද ඉතින් අපි මොකක් සඳහාද මේක කරන්නේ? දැන් සාරියක් සඳහා නම් සාරි රෙද්දක්. ඇඳුමක් නම් අපිට කඩෙන් ගත්ත ඇඳුමක් වෙන්න පුළුවන්, අපි මහ ගන්න ඇඳුමක් වෙන්න පුළුවන්, කොටන් එකක් වෙන්න පුළුවන්, සිල්ක් එකක් වෙන්න පුළුවන්, පොලියස්ටර් වෙන්න පුළුවන්, ඕනනම් ඩෙනිම් එකකට උනත් ඔය නිර්මාණය කරන්න පුළුවන්. ඒ කියන්නේ රෙදි පින්තාරු අපිට ඕනෑම රෙද්දක් මත කරන්න පුළුවන්. හැබැයි කරන පොඩි වෙනස්කම් තියෙනවා. නමුත් පින්සල් සහ රෙදි සඳහා භාවිත කරන තීන්තමයි හැම දෙයකම පාවිච්චි කරන්නේ. දැන් අර ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ සිල්ක් රෙද් එක මේ වගේ වැඩක් කරන එක හරි අමාරුයි කියලා. අමාරුයි කියන්න බෑ. අපි ඕනම දෙයක් අපි ඉගෙන ගත්තොත් අපිට කරන්න පුළුවන්. එහෙම ඒ කියන්නේ ඒකේ හරි ක්‍රමය සිල්ක් රෙද්දක් මත කරනකොට හරි පරිස්සමින් කරන්න ඕනේ. ඒ කාරණාව ඇත්ත. කොටන් එකක් මත තරම් පහසු නෑ. නමුත් එහෙම නෑ. සිල්ක් අපි සාරි කරන්නේ. දැන් මගේ ශිෂ්‍යයෝ ඉන්නවා රාශියක්. දැනට ඇත්තටම සාරි ලොකු ව්‍යාපාරයක් හැටියට කරන අය ගොඩාක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් හරිම ලස්සනට කරනවා. ඉතින් මටත් හරිම සතුටුයි. මේ කියන්නේ ලොකු ආදායමක් මාසෙට ගන්නම්. ඇත්තට මේක ආදායමක් ලබා ගත හැකි ක්‍රමයක්. ලොකු වියදමක් යන්නේ නැහැ. මහන්සි වෙන්න ඕනේ. හොඳයි. එහෙනම් අපි වැඩි වෙලාවක් ගන්න නැතුව මම හිතන්නේ අපි බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයෝ බලාගෙන ඉන්න මේක කරන්නේ කොහොමද කියලා බලන්න හරි ආසාවෙන් ඉන්න පටන් ගමු. හරි. දැන් මම මෙතන රෙද්දක් ගෙනල්ලා තියෙනවා. එතකොට මේකේ ලා රෝස පාටනේ මම මල කරලා තියෙන්නේ. හැබැයි ඒකත් එසේ විය යුතු නැහැ. අපිට පුළුවන් දාම් පාට වෙන්න පුළුවන්, නිල් පාට වෙන්න පුළුවන්. අපිට කැමති වර්ණයකට යන්න පුළුවන්. මම ගෙනාපු එක රෝස නිසා මේකේ රෝසම කරන්න. තවත් පොඩි එකක් කියන්නම්. දැන් අපි මේක ෂේඩ් කිරීමක් කරන්නේ. ෂේඩ් කිරීමදී හුඟක් දෙනෙක් අර කරන වැරදි ක්‍රියා ගොඩක් තියෙනවා. එකක් නම් කියන්නේ ෂේඩ් කරනවා කියන එක අපිට එක වර්ණයකින් කරන්න බෑ. එකම වර්ණයේ වර්ණ ප්‍රභේද පාවිච්චි කරන්න. ඒ රෝස නම් අඩුම ගානේ රෝස වර්ණ 3ක් ඕනේ අපිට. හැබැයි අපි තමයි ඒක හදාගන්නේ. සුදු සහ රතු මිශ්‍ර කරලා ලාමලා රෝස, මීඩියම් රෝස සහ තද රෝස.
ඊළඟට මේ අවුට්ලයින් කරනවා. සමහර අය මලක් කරලා ඒක වටේ ඉරක් අඳිනවා. ඉතින් ඒක ෂේඩ් කිරීමේදී නොකළ යුතු දෙයක්. ඒ කියන්නේ අපි හරියට ෂේඩ් කරන්න දන්නේ නැත්නම් තමයි අපි අවුට්ලයින් එකක් අඳින්නේ. ඉතින් ඒකින්ද ඒ කාරණා අපි අවුට්ලයින් කරන අවස්ථා තියෙනවා. සම්ප්‍රදායික චිත්‍ර එහෙම කරනකොට අවුට්ලයින් කරනවා. නමුත් ෂේඩ් කිරීමේදී මල් පළතුරු විශේෂයෙන්ම අවුට්ලයින් කරන්නේ නෑ. අපි ෂේඩින් එකෙන් තමයි මේ මල් පෙත්ත සහ දැන් අපි දුමු ග්‍රේප් එකක් නම් ඒකේ තියෙන රවුන්ඩ් ස්වභාවය ඒව ඔක්කොම ගන්න ෂේඩින් එකෙන්මයි. එතකොට මම ටිකක් ලොකු බ්‍රෂ් එකක් මෙතන පාවිච්චි කරනවා. සුදු සහ දැන් මම කියවනේ අපිමයි පාට හදා මේ හැමතිස්සෙම අපි වර්ණ මික්ස් කරලා අපිමයි හදා ගන්න ඕනේ. කියන්නේ බෝතලේ තියෙන රෝස පාට ගන්නවට වඩා අපිම මේක රතු සහ මේ සුදු මික්ස් කරලා මෙහෙම ගන්න එක. දැන් මම මෙතන සුදු වර්ණය අරන් තියෙනවා, රතු වර්ණය තියෙනවා. ඔය දෙක අරගෙන අපිට අවශ්‍ය විදිහට දැන් ඉස්සෙල්ලම අපිට ඕනේ ඉතාලම ලාවර්ණය. හුඟක් ලාවර්ණය. ඒක ලාමලා නිකන් සුද්දටම මුරුලා රෝස පාටක් හදා ගන්න. ඒක තමයි අපි ඉස්සෙල්ලම ගන්න. මුලින්ම අපි සුදු පාටින් ටිකක් ලාමලා රෝස. මේක රෝස පාට නමුත් හරිම ලා. දැන් සුද්දටම මුරු රෝස පාට. එතකොට දැන් අපි ඔය කියන්නේ දැන් පින්තාරු කරනකොට දැන් අර පින්සල් ගැන කතා කරානේ. එතකොට දැන් ඔය වගේ දෙයක් කරනකොට අපි ඔය වගේ සාමාන්‍ය පින්සලක් තමයි පාවිච්චි කරන්නේ. මේක ආටිස්ටික් මේ ප්‍රශස් බාල පින්සල් පාවිච්චි කරොත් අපිට මේ වැඩේ කරන්න බෑ. මේ පින්සල් ලොකු මුදලක් නෙමෙයි තරමක් ගන්න. හැබැයි මේ පින්සල් සෙට් එක ගත්තාම අපිට අවුරුදු ගාණක් පාවිච්චි කරන්න. තින්තත් එහෙමයි. අපි මූලික වියදම තමයි ඊට පස්සේ සෑහෙන කාලයක් අපි පරිස්සම් කරගත්තොත් ඒක සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් ටිකක් තද පාට ගන්නවා. තද පාට ඊට පස්සේ හැමතිස්සෙම ෂේඩ් කිරීමේදී ලාවන්‍ය ඉස්සෙල්ලා පාවිච්චි කරන්න ඕනේ. ඒක නීතියක්. දැන් සමහර ගා තියෙනවානේ මේක කළ යුතුයි මේක නොකළ යුතුයි කියලා. ඒකට හේතුව නැත්තම් අපිට මේක බ්ලෙන්ඩ් කරන්න බැහැ. අද පාට ඉස්සෙල්ලා දාලා ඒක උඩින් ලාපාට හොඳට බ්ලෙන්ඩ් කරන්න බැහැ. මොකද බ්ලෙන්ඩ් කිරීමෙන් තමයි දැන් මම ෆ්ලැට් බ්‍රෂ් එකක් පාවිච්චි කරනවා. මේක පැත්තලි බ්‍රෂ් එකක්. ඒක යන්තම් තෙත කරලා ගන්නවා. පොඩ්ඩක් තෙත කරා මේකේ පාටක් මොකුත් නැහැ. දැන් ඒකෙන් තමයි අපි අර වර්ණ දෙක බ්ලෙන්ඩ් කරන්නේ. ඒක තමයි ඇත්තටම ෂේඩින් කියලා කියන්නේ. මේ නමුත් ෂේඩින් ක්‍රම ගොඩක් තියෙනවා විවිධ විදිහට කරනවා. දැන් මේක ඇත්තටම හරිම ලේසි. දැන් ඔහොම අර පැල්ලමක් වගේ තියෙන බෑ. දැන් ෂේඩ් සමහර වෙලාවට ෂේඩ් කිරීමේදී ගොඩක් අය කරන වරදක් තමයි දැන් මේ වර්ණ දෙක එකට මිශ්‍ර වෙනවා. අර පැල්ලමක් වගේ මෙන්න සුදු මෙන්න රෝස මෙන්න තද රෝස කියලා වෙන වෙනම පේනවා. වෙන වෙලා පේන්න බෑ. මේවා මෙහෙම හොඳට එකකට එකක් මිශ්‍ර වෙන්න ඕනේ. ඒකෙන් තමයි ලස්සන වෙන්නේ. ඒකෙන් තමයි ලස්සන වෙන්නේ. එතකොට වර්ණ තෝරා ගැනීමේදී තව මොනවා ගැනද සැලකිලිමත් වෙන්නේ? වර්ණ තෝරා ගැනීම වර්ණ ගැළපීම ඉතාම වැදගත්. දැන් මේක ඔෆ් වයිට් රෙද්දක් මගේ ගවුමත් සුදු එකක්. ඉතින් ඒකින්ද අපිට ඕනම වර්ණයකට යන්න පුළුවන්. හැබැයි පසුබිම් වර්ණය මොකක්ද ඒක අනුව තමයි අපි හැමතිස්සෙම පාවිච්චි කරන වර්ණය ගලපන්න ඕන. අපි දැන් ඇත්තටම වර්ණ ගැන ඒක කලර් තියරි කියලා එකක් තියෙනවා. ඉතින් අපි කලර් වීල් එක අනුව වර්ණ ගලපන්න පුළුවන්. ඒක තමයි ඊතරම වඩා සාර්ථක ක්‍රමය. කලර් තියරි එක අනුව කියන්නේ වර්ණ රෝධය අනුව වර්ණ ගැලපීම වඩා හොඳයි. එතකොට පැහැදිලි තවත් ක්‍රමයක් තියෙනවා. අපි දැන් ඇත්ත මලක්. අපි හිතමු අපි forget me not මලක් පාට කරනවා. ඒතර forget me not මල නම් අපිට ඕන පාට දාන්න බෑනේ. ඒකට අදාළ නිර්වර්ණයක් තියෙනවා. ඒ නිර්වර්ණය වෙන්නත් ඕන නිල් පාටක් වෙන්නත් බෑ. දැන් ලැවෙන්ඩර් මල නම් දම් පාටයි ලාදම්. ඉතින් අර සහ ඒකේ තිබෙති තියෙන විදිහක් තියෙනවා. ඉතින් අර ඒව ඔක්කොම අනුව තමයි කරන්න ඕනේ. දැන් මේක මම කියවනේ හරීම සරල ෂේඩින් ක්‍රමයක් කියලා. ඉතින් දැන් මේ පෙත් අපි කරලා ඉවරයි. අපි තව පෙත්තක් කරමු. එතකොට දැන් අපි මේ වර්ණය තෝරගෙන තියෙන්නේ මේ රෙද්දේ විදිහට. මේ රෙද්දේ විදිහට ඇත්තටම ඕකෙදී ඇත්තටම අපිට ඕන වර්ණයකට යන්න තිබුණා. මට හිතුණා ඔකට රෝස පාට දාමු කියලා. ඒකයි රෝස වර්ණය පාවිච්චි කරේ. එහෙම නැත්නම් අපිට දැන් සුදු එකක් මත අපිට ඕනම වර්ණයකට යන්න පුළුවන්. හරි. එතකොට දැන් මේ අපි ඊළඟ මල් පෙත්තක් ගන්න ඒ කලර් එකෙන්මයි නේද? ඒකම ඔව්.
ඒ විදිහමයි පොඩි වෙනසක් තියෙනවා පෙති සම්බන්ධ කරනකොට. මේ අපි සඳහන් කරා වගේ මේ සිල්ක් රෙද්දකින් හුරු එකකින් කරපු නිර්මාණයක් නේද? ඕක තනිකරම සිල්ක් රෙද්දක්. ඕක වෙනස් ටෙක්නික් එකක්. ඇත්තටම සිල්ක් රෙදි මත කරන විශේෂිත ක්‍රම ගොඩක් තියෙනවා. අපි ලුණු දාලා කරනවා. දැන් ඕකෙත් ඇත්තටම පොඩි තිත් වගේ පේන්නේ. ඒ අපි ලුණු දාලා කරන සිල්ක් රෙදි මත කරීමේ ක්‍රම කිහිපයක් තියෙනවා. ලුණු දැම්මම තමයි අර තිත් ගතිය එන්නේ. සිල්ක් රෙදි මත ඇත්තටම හරියම ලස්සනට කරන්න පුළුවන්. දැන් මං කිව්වේ ළමයි සාරි කරනවා කියලා. ඉතින් සාරි අපිට හුඟක් වෙලාවට කොටන් රෙදි මත කරන්න පුළුවන්. නමුත් සිල්ක් රෙදි මත තමයි වඩා ලස්සන. දැන් ඔය ටෙක්නික් අර කලින් පෙන්නපු ටෙක්නික් එක අපිට කොටන් රෙදි මත එච්චර ලස්සනට එන්නේ නැහැ. සිල්ක් රෙදි මත විතරයි. දැන් ඕකත් ඒ සිල්ක් රෙද්දක් මත කරපු එකක්. ඕක අර අවුට්ලයිනර් කියලා තියෙනවා. අවුට්ලයිනර් පාවිච්චි කරලා ඊට පස්සේ ඒක ඇතුලේ පාට කරලා තියෙන්නේ ෂේඩ් කරලා. ඕක ඒත්කොට අපිට ලොකු ෂේඩින් එකක් කරන්න ඕනේ නැහැ. මොකද අර මේ මෙටැලික් ගෝල්ඩ් එකෙන් කරලා තියෙන නිසා. දැන් ඕක තනිකරම මෙටැලික් ගෝල්ඩ් කලර්ස්ම පාවිච්චි කරලා තියෙන ක්‍රමයක්. දැන් අපිට රෙදි පින්තාරු වල තියෙනවා තනි වර්ණ මෙටැලික් කලර්ස්, පර්ල් කලර්ස් ඔහොම එක එක විදිහේ ඒවා තියෙනවා. ඉතින් ඕක මෙටැලික් කලර්ස්. කියන්නේ ගෝල්ඩ්, සිල්වර් සහ බ්‍රොන්ස් කියන වර්ණ තමයි ඒකේ පාවිච්චි කරලා තියෙනවා. මට නම් හිතුනේ ඒක හරි ලස්සනයි සාරියකට වගේ. හරිම ලස්සනයි. අතර මේක සාරියකට හරිම ලස්සනයි. හොඳයි. එතකොට මේ වගේ නිර්මාණ ගැන කතා කරනකොට දැන් අපි ලස්සන නිර්මාණයක් යනවා මෙතන. ඒක ගැන අපිට කියන්නකෝ තව දැන් අද කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට හරිය කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට හරිය මොනවද කොහොමද තව සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ගැන. දැන් හුඟක් දෙනෙක් හිතන්නේ ඉන්නවා අනේ මට චිත්‍ර අඳින්න බෑ මට රෙදි පින්තාරු බෑ. එහෙම එකක් නෑ. අපිට ට්‍රේස් කරන්න පුළුවන්. يعني මේක කිසිම චිත්‍ර ඇඳීමේ හැකියාවක් පොඩ්ඩක්වත් අවශ්‍යයි. ඕනකම උනන්දුව තමයි ඕනේ. ඕනකම උනන්දුව තියනවා නම් ඕනෑම කෙනෙකුට මේක කරන්න පුළුවන්. මේ මොකද අපි කැමති මොස්තරයක් අපි අරගෙන ඒක අපි කාබන් කොලයක් තියලා වෙද්දට ට්‍රේස් කරනවා. අතේ අඳින්න පුළුවන් අයට අතේ අඳින්න පුළුවන්. තව රෙදි පින්තාරු වල ක්‍රම රාශියක් තියෙනවා. ටෙක්නික්ස් රාශියක් තියෙනවා. දැන් මේ බ්ලොක් එකක් පාවිච්චි කරන්න පුළුවන්ද? ස්ටෙන්සිල් එක පාවිච්චි කරන එක තමයි අපි කලින් සතියේ කරේ. කලින් සතියේ කරා අපි ස්ටෙන්සිල් එක තියලා ඒක හරි ලේසි. ඒක හරි ඉක්මන් සහ ලේසි ක්‍රමයක්. නමුත් දැන් මේ ෂේඩ් කිරීම ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට දැන් අපි ඔය මලේ දැන් අපිට හිතමුකෝ අපි පාටක් තෝරගන්නකොට අපිට තද පාටක් තමයි ඕනේ. දැන් අපි මේ රෙද්දත් එක්ක බලනකොට අපි ලා පාටක්නේ අපි තෝරගත්තේ. තද පාටක් වගේ තෝරගන්නකොට බලන්න කොහොමද කියලා. පසුබිම තද පාටක්. තද පාටකදී පාවිච්චි කරන ක්‍රියාවලිය වෙනස්. එතකොට අපි ඉස්සෙල්ලා සුදු පාට ගන්නවා. සුදු පාට ගාලා වේලුණාට පස්සේ තමයි අපිට අවශ්‍ය වර්ණය ගන්න කළු රෙද්දක් මත පමණයි. හැබැයි දැන් ඕකෙදි මෙටැලික් කලර්ස් වලදී ඒ නීතිය අදාළ වෙන්නේ නැහැ. මෙටැලික් කලර්ස් වලදී අපිට කෙලින්ම ගන්න පුළුවන්. දැන් අපිට පේනවා මේක මේ බැලුවට පස්සේ මේකේ ලස්සනට තව මේ වටේ ලයින් එකක් ගිහින් තියෙනවා. එතකොට අපිට එහෙම කැමති විදිහට ආස විදිහට එහෙම වෙනස් කරගන්න පුළුවන්. දැන් මේක ඇත්තටම ලයින් එක මම පෙන්නන්නම්. මම රෙකෝඩ් එකක් තමයි ගිහින් තියෙන්නේ. ඒක අර පොඩ්ඩක් විසිතුරු කිරීම සඳහා මේ පොඩි ගෝල් සහ සිල්වර් මික්ස් වෙච්ච කෝඩ් එකක් තමයි ඒක ගිහිල්ලා තියෙන්නේ. මම කෝඩ් එක පෙන්නන්නම්. මේ තියෙන්නේ කෝඩ් එක. මෙන්න මේ කෝඩ් එක අපි වටේට අලවාගෙන තියෙනවා. ඉතින් ඒක අපිට එහෙම ඕනේ නම් අලවන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට නිකන් තියන්නත් පුළුවන්. දැන් ඕකෙදි මම ඇලෙව්වා පොඩක් තව නිකන් පෙනුමක් ගෙන දෙන්න කියලා. නමුත් එහෙම කිරීම අත්‍යවශ්‍ය නැහැ. මේක අපි ෆැබ්‍රික් ග්ලූ. මේක ගම් එකක් තියෙනවා. එතකොට මේ ග්ලූ එකෙන් තමයි මේ කෝඩ් එක අලවා ගන්න. අනිත් කාරණේ ගොඩ දෙනෙක්ට අපි ඕක කරන නිර්මාණය කරන ගමන්ම කතා කරමු අපිට ලොකු කාල වේලාවක් නැති නිසා. අනිත් කාරණේ තමයි ගොඩ දෙනෙක් හිතන දෙයක් තමයි මේ දැන් මේ වගේ නිර්මාණයක් කරපු ඇඳුමක් අපි ගත්තට පස්සේ මේක සෝදනකොට මේක යයිද එහෙම ගැටලුවකුත් තියෙනවා. ඔව් නෑ අපි හරියට කරොත් එහෙනම් අපි මෙච්චර මහන්සිලා කරන සාරියක් එහෙම කරාම දැන් මගේ ශිෂ්‍යයෝ ඉන්න විශාල මුදලට සාරිය දෙනවා. මොකද ඒක ඒ සාරියෙන් එකයි තියෙන්නේ. ඉතින් එතකොට අනිත් එක සාරිය ලස්සනට මල් ගොඩ කරපු මම කලින්
ගෙනල්ලා ඒ විදිහක සාරියක් පෙන්නවා. අද මං ගෙනාවේ නෑ ඒක. ඉතින් ඒ වගේ සාරියක් අපි ලොකු මුදලකට දෙන්න. ඒකට ලොකු මුදලක් දීලා කෙනෙක් අරගෙන ඒක සායම කියොත් හරිම අපරාධයක්නේ. ඒ හැබැයි මෙහෙම එකක් තියෙනවා. දැන් සමහර අය හිතනවා කඩේ ගිහිල්ලා තින්ත ටිකක් අරගෙන කොහොම හරි කරලා මේක ගාලා මේ කරොත් හරි කියලා. ඉතින් එහෙම නෙමෙයි. අපි හැම දෙයකම අපි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නවානේ. ඒ වගේ තමයි. ඉතින් ඉගෙන ගත්තොත් මේ වැඩේ හරියට කරන්න පුළුවන්. හැම දෙයක්ම එහෙමනේ. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක බැලුවාම ඔයගොල්ලෝ මේක කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේ තමයි. ඉතින් හරියට නිවැරදි දැනුමක් ඇතුව ව්‍යාපාරයක් කරන්න කියලා තමයි මම හැමතිස්සෙම කියන්නේ. ඒක හරිම වැදගත්. හොඳයි. එතකොට දැන් මේ ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අයට පොත් වගේකුත් තියෙනවා අපිට. අපිට ඒ ගැනත් කියන්න. මේ පොත්වල මොනවා ගැනද තියෙන්නේ? මගේ පොත් දැනට මම පොත් 13ක් පබ්ලිෂ් කරලා තියෙනවා. විවිධ ඒවා ගැන. ඒ කියන්නේ hand embroidery, Brazilian embroidery, හක් embroidery, ළඟදී හක් embroidery පන්තියක් ඔන්ලයින් පළමු වතාවට හක් embroidery පන්තියක් කරනවා. දැනට අර රෙදි පින්තාරුව, hand embroidery ඒ වගේ දේවල් කරගෙන යනවා. නමුත් හක් embroidery අලුතෙන් පටන් ගන්නවා. තව සති දෙකකින් විතර. ඊට අමතරව මම නොමිලේ වැඩසටහන් කරනවා ඔන්ලයින්. දැන් එකක් තියෙනවා තව සති දෙකකින් නොමිලේ වැඩමුළුවක්. ඒ කියන්නේ අර මට මේ හුඟක් දෙනෙක් මේක වැරදියට කරන නිසා මට ගුරුවරියක් ඇත්ත සමාජලාට ඒක බලන් ඉන්න බෑ. ඒකින්ද මං කියන හරි ඔයගලන් සල්ලි ගෙවන්න එපා. ඒ නොමිලේ වැඩසටහනට ඇවිල්ලා මේ ප්‍රශ්න ටික විසඳගෙන හරියට කරන්න. හොඳයි. ඉතින් ඒ කාරණෙත් එක්ක මම හිතන්නේ මේ පිළිබඳව ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න අයට මෙතුමියව සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න මම දුරකථන අංකය මතක් කරන්නම්. 076 97 733 කියන දුරකථන අංකයට තමතුමක් අරගෙන මෙතුමියව සම්බන්ධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නේද? ඔව්. හොඳයි. ඉතින් අද දවසේ මම හිතන්නේ අපේ මැදිරියක් හරිම ලස්සන වෙලා තියෙනවා මේ නිර්මාණ හින්දා. අපිට තව දුරටත් වැඩි විස්තර කියන්නේ චූටි වෙලාවක් තමයි තියෙන්නේ. ඒක නිසා අපිට කියන්නකො මේ නිර්මාණ ගැන මොනවද කියන්න තියෙන්නේ? අරක තමයි නැවතත් කියන්න ඕනේ හරියට කරන්න කියලා. මොකද සමහර වෙලාවට කට්ටිය කියනවා අනේ මම මෙහෙම ගත්ත සල්ලි වලට ඒකේ සායම ගියා. ඉතින් ඒක සායම යන විදිහක් නෑ අපි හරියට කරොත්. ඉතින් මම හුඟක් දෙනෙකුට කරුණාවෙන් ආදරෙන් කියනවා ඕගලන් දෙයක් කාට හරි දීලා සල්ලි ගන්නවා නම් ඒ වැඩේ හරියට කරන්න. එතකොට තමයි අපිට පැවැත්මක් තියෙන. අපේ ව්‍යාපාරයට පැවැත්මක් තියෙන. දැන් මගේ ශිෂ්‍යයන්ට නම් මම මන්ත්‍රේ වගේ ඕක කියනවා. ඕගලන් කරන දේ හරියට කරන්න, පිළිවෙලට කරන්න, කාට හරි දෙයක් දීලා සල්ලි ගන්නවා නම් ඒ වැඩේ එයාටත් සතුටු වෙන, ඔයත් සතුටු වෙන විදිහට කරන්න කියලා. ඉතින් ඒගොල්ලන් නම් ඒ විදිහට කරනවා. හොඳයි. ඉතින් මම හිතන්නේ අපි දෙයක් නිවැරදිව ඉගෙන ගත්තොත් අපිට පුළුවන් ඒකෙන් ඵල ප්‍රයෝජන නෙලා ගන්න. අපි නිරන්තරයෙන්ම කතා කරනවානේ ආදරණීය ජීවිතය තුළින් ස්වයං රැකියාව පිළිබඳව. ඉතින් මම හිතන්නේ කාන්තාවන්ට වගේම ස්වයං රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන අයටත් මේ තමයි හොඳම අවස්ථාව. විශේෂයෙන්ම ඔබේ නිර්මාණශීලීත්වය තව තවත් වැඩි දියුණු කරගන්න මම හිතන්නේ මේ හොඳ අවස්ථාවක්. ඉතින් අපි මතක් කරා මෙතුමියව සම්බන්ධ කරගත්ත නව දුරකථන අංකයත් මොකක්ද කියලා. ඉතින් අපි පටන් ගත්ත නිර්මාණය ඉවර කරමු ඉක්මනටම බලාගෙන ඉන්න අයට මේකේ අවසානයක් බලන්න අවශ්‍ය නිසා. දැන් මේකේ මම පෙති දෙකක් කරලා ඉවරයි. දැන් මේ ආකාරයටම තමයි අපි ඉතුරු පෙති සියල්ලම කරගන්නේ. ඒත් අපිට පොලයක් කරන්න වෙලා තියෙනවා නම් කරන්න පුළුවන්. මම කටින් කියන්න. හරි. දැන් අපි මල් පෙති සියල්ලම අපි මේ විදිහට කරගන්නවා. ඒතර පොල පාට. මේ කරපු ක්‍රමයම තමයි කොලේ කරන්නේ. එකම දේ කොලේදී අපි සුදු නෙමෙයි සුදු දාන්නත් පුළුවන්. ලා කිරීම සඳහා කහ වර්ණය තමයි පාවිච්චි කරන්නේ. ඒකට අපි ලා කොළ සහ තද කොළ හදාගෙන අර කොලේ ෂේඩ් කරලා කරනවා. ඊළඟට මේක අවශ්‍ය නැහැ. අපිට මේම කරලා විතරක් තියන්න පුළුවන්. වටේ කෝඩ් එකක් දැමීම කිසිම ඒක කරන්න ඕනි කියලා එකක් නැහැ. මේ වගේ විවිධ කෝඩ් තියෙනවා වෙළඳපොලේ ගන්න. එක જાතියේ හැබැයි හොඳට නැමෙන සුළු සිහින් කෝඩ් එකක් ගන්න. මහත උනත් කමක් නෑ අපි සාරි වලට මහත කෝඩ් එකක් පාවිච්චි කරනවා. නමුත් මේක හොඳට නැමෙන සුළු වෙන්න ඕනේ. එතකොට ෆැබ්‍රික් ග්ලූ රෙදි සඳහා භාවිතා කරන ගම් එකක් පාවිච්චි කරලා හරියම පරිස්සමෙන් වටේ මේ කෝඩ් එක අලව ගන්න. මේ කෝඩ් එකක් අවශ්‍ය නැහැ. ඇත්තටම කෝඩ් එකක් අවශ්‍ය නැහැ. නිකන් තියන්න පුළුවන්.
හොඳයි. ඉතින් ඒ නිර්මාණයත් ඔබ බලන්න ඇති හරිම ලස්සනයි. අද දවසේ මේ අද හොරාවේ මුලින් මේ පිළිබඳව කතා බහ කරන්න. අදම පුළුවන් ඔබට try කරලා බලන්න මේ වගේ ලස්සන නිර්මාණයක් ඔබටත් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ කාරණයක් එක්ක මේ පිළිබඳව කතා බහ කරන්න අද දවසේ අපිත් එක්ක එකතු වුණේ ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී මානෙල් ගමගේ. බෙහෙවින් ස්තුතියි හැමදාම වගේම මේ වගේ අලුත් නිර්මාණ අපිට අරගෙන එනවට. සුබ දවසක්. හොඳයි. ඒත් එක්ක තියෙනවා